සුෂී අයියා මම නිතරම වීඩියෝ කරනවා දැකලා ඉතින් එයාත් ඉතින් මට කිව්වා එයාගේ පුංචි කඩේ වීඩියෝ එකක් කරලා දෙන්න පුළුවන්ද කියලා. මම ඉතින් දන්න කිරුවවල් ඔක්කොම දාලා පොඩි වීඩියෝ එකක් එයාට රෙකෝඩ් කරලා දුන්නා. මේක තමයි ඉතින් මම රෙකෝඩ් කරපු පුංචි වීඩියෝ එක. හැමෝගෙම සතුටු කරන්නත් එපා නේද අපිට පුළුවන් විදියට. මොකද මේ මාකට් එකේ හැමෝම දන්නවා මගෙන් උදව්වක් ඕන කෙනෙක් ඉල්ලුවොත් ලේසියෙන් නෑ බෑ කියන්නේ නෑ කියලා. ඔන්න ඉතින් අදත් මම දඩි බිඩි ගාලා වැඩ ටික පටන් ගන්න තමයි ඉතින් මේ හදන්නේ. මේ කස්ටමර්ත් ආවා රයිස් ඇන්ඩ් කරීස් හදනකොටම ඩෑ කියන්න බෑනේ. ඊටු වැඩත් ඉතින් කොහොම හරි දඩි බිඩි ගාලා කරගත්තා. හැමෝම අහනවා ඉතින් මං චෙෆ් කෙනෙක්ද කියලා. අතරම මං චෙෆ් කෙනෙක් නන් නෙමෙයි. සමහරක් අය අහනවා ඔයා මේ සම්බන්ධව ඉගෙනගෙන තියනවද කියලා. ඉතින් මං ඇත්තටම මේ සම්බන්ධව කිසිම දෙයක් ඉගෙනගෙන නැහැ. මගේ මේ උතුම් රැකියාවට පාවිච්චි කරන්නේ අවුරුදු ගානක මගේ එක්ස්පීරියන්ස් එක තමයි. අවුරුදු 16 ඉඳලා උයන්ට පටන් ගත්තේ. කාලෙන් කාලෙට ඉතින් අධ්‍යයනය කරලා තමයි ඉතින් ටික මම මේ දේවල් පුරුදු වුනේ. එකපාරටම පුරුදු වෙච්ච දේවල් නෙමෙයි ඉතින් මේවා. වෙනවා ලංකාවේ ඕනම ගෑනු කෙනෙක්ට පුළුවන් කියලා රසට උයන්න. ඒක ඉතින් අපි පරම්පරාවෙන් අරන් එන දක්ෂතාවයක් කියලා තමයි ඉතින් මම නිතරම හිතන්නේ. මොකද මගේ අම්මටයි මගේ පුංචිලාට නැන්දලාට හොඳටම උයන්න පුළුවන්. මට වගේම මං හිතනවා හැම කෙනෙක්ටම ලංකාවේ ඉන්න හැම කාන්තාවකටම අනිවාර්යෙන් හොඳට උයන්න පුළුවන් කියලා. ඔන්න ඉතින් බලන්නකො සුදුල හදාගත්තු රයිස් ඇන්ඩ් කරීසුත් මං ඔයාලට පෙන්නන්නම්කෝ. මෙන්න තියෙනවා ඉතින් මං හදාගත්තු රයිස් ඇන්ඩ් කරීස්. මේ කඩේ ඉතින් කැෂියර් වැඩේ, ඒ වගේම වළං හොදන වැඩේ, ඒ වගේම පිරිමදින වැඩ ඔක්කොම ඉතින් මගේ අතින් තමයි වෙන්නේ. ඉතින් සමහරක් වෙලාවට පොඩි ළමයි එනවා. බොහෝ දුරට මගේ අතින් තමයි ඉතින් මේ කඩේ හැම වැඩක්ම වෙන්නේ. මහන්සි කියලා ඉතින් අතහැරලා බෑනේ. ජීවිතේ සාර්ථක කරගන්න නම් මහන්සිලා වැඩ කරන්න ඕනේ. ඒක තමයි ඉතින් මම නිතරම හිතන්නේ. මහන්සිලා වැඩ කරොත් ඉතින් කවදාවත් වරදින්න විදියක් නැහැ.